දරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ නිර්මාණවල සවිදි ෂඩාශ්‍රය නිර්මාණය. සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කරන ආකාර ගත්තොත් ආකාර කිහිපයක්ම තියෙනවා. අද අපි කතා කරන්නේ සවිදි ෂඩාශ්‍රයේ වෘත්තයක් ඇසුරින් නිර්මාණය කිරීම. එහිදී අපි හිතමු පාදයක දිග සෙන්ටිමීටර් 4යි කියලා දුන්නොත් අපි මුලින්ම කරන්න ඕනේ කව කට්ටට සෙන්ටිමීටර් 4ක දිගක් කරගෙන සෙන්ටිමීටර් 4ක අරයක් තියෙන වෘත්තයක් නිර්මාණය කරගන්න ඕනේ. ඊට පසුව අපිට පුළුවන් වෘත්තය මත ඕනෑම අක්ෂයක කව කට්ට තියලා අර කලින් ගත්ත සෙන්ටිමීටර් 4කම දුරින් වෘත්තය කොටස් වලට කඩා ගන්න. එතකොට කොටස් 6ක් අපිට හම්බ වෙනවා. ඒ කොටස් 6 අපි ඊට පස්සේ අඩිරුවල භාවිතයෙන් යා කර ගැනීමක් සිදු කරාට පසුව අපිට සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්.